සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් ඔබ සියලු දෙනාට. ඔබ වරන්ලාභී දරුවෙක්ද? වරන්ලාභී දරුවෙක් නම් අනිවාර්යෙන් ඔබට මුහුණ දෙන්න වෙච්ච ප්‍රශ්නයක් තමයි කැඹුරුම නැතිවීම. මේ කැඹුරුම කියන්නේ මොකක්ද? ඔබට ලැබෙන ප්‍රතිලාභය සහ දෙවියන්ගෙන් ඔබට ලැබෙන්නා වූ යපුම් මාර්ගය කිව්වොත් නිවැරදි. මෙන්න මේ කියන යපුම් මාර්ගය කඩා වැටෙන අවස්ථාවල් එහෙම නැති වුණොත් ඔබේ මාර්ගය ඔබට අවහිර වෙන අවස්ථාවල් බොහොමයක් තියෙනවා. ඒකෝර මේ කැඹුරුම නැතිවීම තුළින් ඔබ කරගෙන යන්නා වූ දානමාන කටයුතු, එහෙම නැත්නම් පුද පූජා කටයුතු සහ ඔබේ දෛනික පෞද්ගලික ජීවිතය කියන කටයුතු මෙන්න මේ කියන කරුණු කාරණාවන් වලට අඩාල වීමක් එහෙම නැත්නම් බාධා වීමක් සිද්ධ වෙන්න තියෙන ඊට ප්‍රස්තාව වැඩි. එතකොට මෙන්න මේ වගේ කැඹුරුමක් හිරවීමක් එහෙම නැත්නම් දුර්වල වීමක් සිද්ධ වෙන්නේ ඇයි? එකක් අපේ පෙර බලවත් කර්මය කිව්වොත් නෙවෙයි. මේ කර්මය මත තමයි සියලුම දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි සියලු දෙනා පැහැදිලි වශයෙන්ම අවබෝධ කරගන්න ඕන. සහ ඔබේ පිහිටන්නා වූ ග්‍රහ පිහිටීම් වල යම්කිසි ප්‍රබල තාවයක් මත ඔබට මෙන්න මේ දේ මේ කියන්නා වූ කැඹුරුම තුළ යම් යම් වෙනස් වීම් දක්නට ලැබෙන අවස්ථාවල් පවතී. සහ ඔබට පිහිටට පැමිණෙනා වූ ඒ බලවේගයන් සිටින්නා වූ බල මට්ටම් අනුව කාල පරාසයන් අනුව සහ ඒ ශක්ති මට්ටම් අනුව ඔබේ කැඹුරුම බල වෙන සහ දුර්වල වෙන අවස්ථාවල් පවතිනවා. මේකී දුර්වල වීම අවස්ථාවන් වලදී ඔබ ඍණාත්මක මට්ටමකට ගමන් කරනවා කියන කාරණාව ඔබට වැටහෙයි නම් ඒ වැටහෙන අවස්ථාවේදී ඔබට මෙන්න මේ කියලා දෙන්නා වූ සරල පූජාව තුළින් ඔබට නැවත යථා තත්ත්වයට බල වෙන්න ඔබේ කැමරුම සකස් කරගන්න අවස්ථාව පවතිනවා. එතන කරන්න තියෙන සරලම සරල දෙයක් ඔබ විසින් දෙවියන් වදින පුදන ඔබේ පූජාසනයේ අඟහරුවාදා දවසක උදෑසන 6ට පෙර අවදි වෙලා නාලා පිරිසුදු වෙලා බෝකොළ 21ක් ගෙන මේ බෝකොළ 21 මත ගණ දෙවියන් සිහිපත් කරලා එළඟ තෙල් පහන් 21ක් දල්වන්න. ඒ බෝකොළ සියල්ලක්ම මතක තබා ගන්න. බෝකොළේ නැට්ට තැබෙන්න ඕනේ ඔබේ පැත්තට. බෝකොළේ අගිස්ස තියෙන්න ඕනේ දෙවියන්ගේ පැත්තට. මෙලෙස දල්වන පහන් දැල්වීමෙන් අනතුරුව දෙවියන්ගේ ජප මන්ත්‍රය 108 වතාවක් ගායනා කරන්න. ඉන් අනතුරුව ඒ දැල්වෙන පහන් ආලෝක දෙස බලාගෙන ගණ දෙවියන්ගේ ආශිර්වාදය ඔබ සහ ඔබේ ඥාති පිරිවරට සහ ඔබට පිහිටට පැමිණෙනා වූ සමස්ත දේව පිරිවරට ලැබෙන්න කියන අපේක්ෂාව සිදු කරන්න. මෙලෙස පහන් දල්වා අනතුරුව එදින ඔබ විසින් ගණ දෙවියන් සිහිපත් කරලා ඔබේ ආර්ථික මට්ටම අනුව මොනියම් හෝ පුංචි දානමය කටයුත්තක් සිදු කරන්න. ඒ ලුණු පැකට් එකක් අරන් දෙනවද, ඒ බෑග්යක් අරන් දෙනවද කියන කාරණාව තීරණය වෙන්නේ ඔබේ ආර්ථික මට්ටම අනුව. මෙලෙස කරලා එදින දවස තුල ගණදවියන්ගේ ප්‍රතිමාවක් පැන් කල 108කින් නාවන්න. මෙකී නාවන පැන් කලවලට ඔබට කහ එකතු කරගන්න පුළුවන්, පිනිදී එකතු කරගන්න පුළුවන්, ජව්වාදු එකතු කරගන්න පුළුවන්. කී එක වර්ගයක් තෝරගෙන ඔබේ පැන් වාජනය පිරිසිදු සුවඳවත් පැන් වාජනයක් බවට පරිවර්තනය කරගෙන එකී පැන් කල 108කින් ගණදවියන්ගේ ප්‍රතිමාව නහවන්න. මේ නහවන වෙලාවට ඔබ එක පැන් කලයකට එක පැකින් ඔබේ ඉල්ලීම ඉදිරිපත් කිරීමක් සිද්ධ කරගත යුතුයි. සිහි තබා ගන්න ගණදෙවියන්ට පහන් දැල්වීම සිද්ධ කරන්න උදෑසන 6ට පෙර ගණදෙවියන්ගේ ප්‍රතිමාව නෑවීම සිද්ධ කරන්න ඕනේ එදින හවස 6න් පසු. මෙලෙස කිරීම තුළින් ගණදෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදයෙන් ඔබේ කැඹුරුම් මාලාව සුද්ධ කර ගැනීමට ඔබට අවස්ථාව පවතිනවා. සහ මුරුම බලවත් කර ගැනීමට සිදු කළ හැකි ලුණු පූජාවන් සහ දෙවියන්ගේ පූජාවන් සහ නොයෙකුත් විවිධ විධාන උපක්‍රම බොහොමයක් පවතී. එකී කරුණු කාරණා සියල්ලක්ම ඉදිරියේදී මම ඔබට පැහැදිලි කිරීමට අවස්ථාව ගන්නම්. එසේනම් ඔබේ කැමරුම බලවත් වේවායින් ප්‍රාර්ථනාවත් සමගින් අදට මම ඔබට සමු දෙනවා සුබ අනාගතයක්.